ආයිබෝවන් පුතේ දරුවන් සරණයි 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ ඉස්සලාම ඔයගොල්ලෝ වෙනුවෙන් හරි විශේෂ දැනුවත් කිරීමක් තියෙන ඔයගොල්ලන්ට කරන්න විශේෂ දැනුවත් කිරීම තමයි දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝ මහන්සි වෙනවා විභාගයට උසස් පෙළ විභාගය අත ළඟම එනවා ඉතින් ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට දැන් අපි 2021 අවුරුද්දේ ඉඳන් 2024 දක්වා විශේෂ වැඩසටහනක් අරගෙන ආවා මේ උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ අනුමාන ගැසීම්. හරි. ඒක ඔය 2021 ඉඳන් 2024 දක්වා පුතේ ඒ අනුමාන ගත්ත දරුවෝ දන්නවා මේ වෙනකොට ඒගොල්ලෝ සමහර දරුවෝ යුනිවර්සිටි වල අධ්‍යයන කටයුතු කරන අය ඉන්නවා නේද? දැන් තවත් රැකියාවල ඒ වගේ එතකොට තව ඉගෙනීම් කටයුතු වල යෙදෙන දරුවෝ ඉන්නවා ලංකාවේ අපේ හතර වටේම. ඉතින් ඔයගලන්ට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් 2021 ඉඳන් පුතේ 2024 දක්වා උසස් පෙළ අනුමාන ගත්තාම දැන් ඒවා අපි මේ දුන්නේ පුතේ ලංකාවටම නොමිලේ. ලංකාවටම නොමිලේ කියන්නේ අපි සෝෂල් මීඩියා වල ඒ වගේ ෂෙයා කරලා ඔයගොල්ලන්ට ලබා දුන්නා. දැන් මේ සැරේ පුතේ 2025 අවුරුද්දේ අපි මේක පොඩ්ඩක් වෙනස් කෙරුවා. හරිද? වෙනස් කෙරුවා කියන්නේ මේක කිසියම් ක්‍රමවේදයක් යටතේ දෙන්න ඕනේ කියන දෙයට ඒ තීරණයට මම ආවා. මොකද මේ දැන් ගිය අවුරුදු වල අපි දැන් ගිය අවුරුදු වල ගත්තාම මේ අවුරුදු වල නිකන් මේ අපි දෙයක් කරලත් නිකන් මිනිසුන්ගේ බැනුම් අහන්න ඕනේ. හරි එහෙම තත්ත්වයක් තිබුණා. හරිද? ඉතින් එහෙම නිකන් අපි මේ ළමයි වෙනුවෙන් මේ දේ කෙරුවේ 2030 ඉඳන් 2024 දක්වා. ඉතින් එහෙම බැනුම් අහගෙන අපි වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට මම මේ සැරේ තීරණය කරුවා මේක වෙනම සිස්ටම් එකකට මේ ටික ඔයගොල්ලන්ට දෙන්න ලැබෙන්න සලස්වන්න ඕනේ කියලා. හරිද? මේක ගන්න ක්‍රමවේදයක් තියෙනවා. හරි මේ ක්‍රමවේදයට කලින් අනුමාන කියන්නේ මොකක්ද කියන එක ගැන ටිකක් ඕගොල්ලෝ දැනුවත් කරලා ඔයගොල්ලෝ ගන්නව නම් ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. මොකද්ද මේ අනුමානයක් කියලා කියන්නේ? ගෙසින් කියන්නේ මොනවද? සාමාන්‍ය පුතේ මම ගෙසින් කරනකොට සාමාන්‍යයෙන් ගෙසින් කරනකොට විභාග ප්‍රශ්න පත්‍රයකට මෙන්න මේවා එන්නේ කියන එක සාමාන්‍යයෙන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. දැන් මම සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමවේදය බොහෝ විට අනිත් ගුරුවරුත් අනුගමනය කරනවා වෙන්න පුළුවන්. සාමාන්‍ය 2000 අපේ නිව් සිලබස් එක ගත්තාම අවුරුදු කීයක විභාග දැන් සිද්ධ වෙලා දැන් නිව් සිලබස් එකේ ගත්තාම 2019 ඉඳන් පුතේ 2024ට එනකල් විභාග පැවැත්ුනේ මේ තියෙන මේ නිව් සිලබස් එකේ යටතේ. නව විෂය නිර්දේශය යටතේ. එතකොට දැන් අවුරුදු මේක පුතේ 6ක් මේ අනුව විභාග පවත්වලා තියෙනවා. දැන් මේ යන්නේ 7 වෙනි අවුරුද්ද. එතකොට 2019 ඉඳන් ගත්තාම 19 20 21 22 23 24 දැන් එතකොට මේ යන්නේ 7 වෙනි විභාගයේ උසස් පෙළ විභාගයේ නව විෂය නිර්දේශ යටතේ තියෙන. එතකොට මම අනුමාන දෙන්න පටන් ගත්තේ සාමාන්‍ය පුතේ මේ ටියුෂන් පටන් අරගෙන 2021 ඉඳන්. හරිද? 21 22 23 24 බැච් 4කට පුතේ මේ වෙනකොට අනුමාන දුන්න නොමිලේ. හරිද? එතකොට මේ පස්වෙනි අවුරුද්ද මම අනුමාන දෙන සහ මගේ පස්වෙනි බැච් එක 2025 කියලා කියන්නේ උසස් පෙළ බැච් එක කියලා කියන්නේ. එතකොට ඒ දරුවන්ට තමයි දැන් මේ අනුමාන දෙන්න හදන්නේ. ඒ අනුමාන දෙන්න හදන කියන්නේ මේ වෙනකොට දැන් අපි ගෲප් හදලා තියෙනවා රෙජිස්ටර් ගෲප් එකක් ගෙසින් වලට ඒක වෙන මේ වැඩේ යනවා. එතකොට ඒක ගැන අහන දරුවන්ට තමයි මේ පණිවිඩය දෙන්නේ මම. එතකොට 2019 ඉඳන් පුතේ 2024 දක්වා නිව් සිලබස් එක යටතේ ගත්තාම මේ පාස් පේපර් විශේෂයෙන් පුතේ මේ අපි ගෙසින් කරනකොට අධ්‍යයනය කරනවා. එතකොට ඒ විෂයන් වලට අදාළව 2019 ඉඳන් 24 දක්වා කොහොමද මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ රටාවක්ද දකින්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රවල? හරිද? සමහර අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඊළඟ අවුරුද්දේ ඇවිල්ලා තියෙද? මේ අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ ආපුවා මේ අවුරුද්දේ එයිද? අන්න එහෙම කියලා පුතේ අපි සාමාන්‍යයෙන් නිගමනයකට එනවා. අන්න ඒක තමයි ගෙසින් එකක් කියලා කියන්නේ. සමහර වෙලාවට මේ අනුමානයක් එන්න ඉඩ තියෙනවා හෝ නැති වෙන්න පුළුවන්. හරිද? හැබැයි අපි අනුමාන කරනවා කියලා කියන්නේ එන්න පුළුවන් කියලා හිතලා ඕගොල්ලන්ට ඒක කියනවා. මෙන්න මේක බලා ගන්න කියන එක. ඒ කාරණේ. හරිද? එතකොට ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ මේ සර් දෙන මේ අනුමාන ටික බලා ගන්නවද නැද්ද කියන එක. හරිද?
ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ පුතේ අවුරුදු දෙකමාරක් පුරාවට ඉස්කෝලේ ගිහිල්ලා ක්ලාස් වලට ගිහිල්ලා ලැබපු අත්දැකීම් තියෙනවා. ඉගෙනගත්ත දේවල් තියෙනවා. නේද? ඒ විෂයන් තුනට අදාළව. එතකොට ඕගොල්ලෝ ඒවා පාඩම් කළ යුතුයි. හැබැයි මෙන්න මේ අනුමාන කියන එකෙන් පුතේ කරන්නේ කෙලවෙච්ච එකෙන් මේ වෙනකොට දැන් විභාගේ අත්හැරලා දාලා ළමයි ඉන්නවා පෙලක් අය මේක කරන්නේ නැහැ කියලා හිතාගෙන හරිද? අන්නේ අයට දැන් හිතන්න F මට්ටමේ. ඒ කියන්නේ F කියලා කියන්නේ ෆේල්නේ. ඒතර ෆේල් වෙන්න යන අය හරිද? C එකක් සහ S එකක් මට්ටමට ඇදලා දාන්න. හරිද? ඒ වගේම පුතේ BC මට්ටම් වල ඉන්න ළමයිට A එකක් අරගෙන දෙන්න. නේද? B මට්ටමේ වගේ ඉන්න ළමයිට A+ එකකට යන්න. හරිද? ඔන්න වගේ මට්ටම් වලට ගන්න තමයි ඒ කියන්නේ රිසර්ච් එක අඩියක් හෝ ඒ කියන්නේ රිසර්ච් එක වැඩි කරන්න. අඩියකින් හෝ වැඩි කරන්න එක ලකුණකින් හෝ වැඩි කරන්න. නේද? ලකුණ කියන්නේ උසස් පෙළ විභාගයේදී අතිශය වැදගත්. ඕගොල්ලන්ගේ එක ලකුණක් කියලා කියන්නේ පුතේ මිස් කරන්න බෑ. මේක තරග විභාගයක්. විශ්වවිද්‍යාල සඳහා විශාල පිරිසක් කියන්නේ උසස් පෙළ විභාගයේ ලංකාවේ මුහුණ දෙනවා. සුළු පිරිසයි ඒකට ඇතුළු වෙන්න හැකියාව ලැබෙන විශ්වවිද්‍යාලවලට. එතකොට ඒ අයට ඒකට පුතේ තරගයක් තියෙනවා. මේ උසස් පෙළ විභාගය කියන්නේ O level වගේනේ විෂය O level වගේ විභාගයක් නෙවෙයි. අද තරගයක් තියෙනවා. ඒ තරගයට ඔයගොල්ලෝ මුහුණ දෙන්න අවශ්‍යයි. එතකොට මේක තරගකාරී විභාගයක් නේද? තරගයේ තියෙන්නේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්න. එතකොට ඔයගලන්ට සිද්ධ වෙනවා එක ලකුණ හරි Tamange වැඩි කරගන්න. එතකොට එක ලකුණ හරි වැඩි කරගන්න සබ් එකක් තමයි මෙතෙන් දෙන්නේ. මම කියනවා පුතේ මේ අනුමාන වලින් කියන්නේ මෙන්න මේ කොටස් ටික පුතේ ඔයගොල්ලෝ පාඩම් කරපු විෂය කොටස් එක්ක ටිකක් වැඩිපුර අවධානයක් දීලා බලා ගන්න. ඔන්න ඕක තමයි පුතේ අනුමාන වලින් මම කියන්නේ. මම කියන්නේ අනුමාන මේ කොටස් ටිකම බලාගෙන විභාගෙට ඵලයන් කියලා නෙවෙයි. හරිද? එහෙම කියොත් කියලා වෙනවා. හරිද? එහෙම කරන්න එපා කවුරුවත්. මේ අනුමාන ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ අවුරුදු දෙකමාරක් පුරාට ඉස්කෝලේ ගිහිල්ලා ඒ ගුරුවරු උගන්වපු දේවල් තියෙනවා. විෂය නිර්දේශය ඇතුලේ ඔයගොල්ලන්ගේ 12 13 ඊට පස්සේ ක්ලාසස් ගිහිල්ලා ඒ ගුරුවරු උගන්වපු දේවල් තියෙනවා. විෂය නිර්දේශය ඇතුලේ ඔයගොල්ලන්ට කියලා දුන්න දේවල් මෙන්න මේවා බලා ගන්න. මෙන්න මේ කොටස් පාඩම් කරගන්න කියලා. නේද? එතකොට ඒව බලා ගන්න ඕනේ අනිවාර්යෙන්. හොඳ රෑන්ක් එකකට යනවනම් හොඳ රෑන්ක් එකක් දාන්න බලාපොරොත්තු වෙනවනම් ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක්, අයිලන්ඩ් රෑන්ක් එකක් නේද? එහෙම බලාපොරොත්තු වෙනවනම් ඔයගොල්ලෝ හොඳට පාඩම් කරන්න 12 13 විෂයන් වලට අදාළව හොඳ විෂය නිර්දේශ අවබෝධය තියෙන්න ඕනේ. සිලබස් එක ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඒ ඔළුවේ තියාගෙන පුතේ මම මේ කියන කොටස් ටික වැඩි වශයෙන් බලාගෙන ඒ ආශ්‍රිත ප්‍රශ්න පාස් පේපර් පළාත් පේපර් තියෙනවා ඊට පස්සේ ගෙසින් කරපු පේපර්ස් තියෙනවා සාමාන්‍ය ගුරුවරුන්ගේ එතකොට ඒවත් එක්ක පුතේ ඒ කොටස් වලට අදාළව ප්‍රශ්න කරන්න ටයිමින් කියලා ටයිමින් වැදගත් දැන් අපි ගමුකෝ භූගෝල විද්‍යාව විෂය ගන්නවා දැන් මම දීලා තියෙනවා ගෙසින්ලා මේ කොටස පොඩ වැඩියෙන් බලා ගන්න කියලා නේ ඒතර අන්නේ කොටස ගත්තා ඒ කොටස ආශ්‍රිතව ඔන්න ප්‍රශ්න සෙට් එකක් තෝරගන්න පාස් පේපර් ඇවිල්ලා තියෙන ප්‍රශ්න තියෙනම් බලාගෙන යනවා. ඒ ප්‍රශ්න ටයිමින් කියලා ලියනවා. පළාත් පේපර් වල ප්‍රශ්න ඇවිල්ලා තියෙනම් ඒ කොටසට දාලා කරනවා ටයිමින් කියලා. ඉතිහාසය ගත්තත් ඒ වගේ, සිංහල ගත්තත් ඒ වගේ, මීඩියා ගත්තත් ඒ වගේ. නේද? නැත්නම් කෘෂි විද්‍යාව වගේ විෂයන් ගත්තාම සෞන්දර්ය විෂයක් වෙන්න පුළුවන්. අරගෙන පුතේ ඒ කොටස් වලට අදාළව ටිකක් වැඩිපුර ඒ කොටස් වලට අදාළ ප්‍රශ්නට උත්තර ලියලා ප්‍රැක්ටිස් වෙන්න. අර දේවලුත් එක්ක ඔයගොල්ලෝ පාඩම් කරපු දේවලුත් එක්ක. එහෙම මේ කොටසුත් වැඩියෙන් බලාගෙන ඒ කොටසුත් එක්ක හොඳට පාඩම් කරගෙන ගියොත් ඔයගොල්ලන්ට ඉදා ඉහළ ලකුණකට යන්න පුළුවන්. ඔයාගේ රිසල්ට් එක ඉහළ දාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඔයාලට පුළුවන් කැමති නම් මෙයා ගැන අනුමාන ගැන සාමාන්‍යයෙන් ෂුවර් එකක් නැත්තම් වගේ හිතෙනවා නම් ඔයාලට පුළුවන් අපේ මේ WhatsApp channel වලට කියලා බලන්න Facebook page එකේත් බලන්න පුළුවන් YouTube channel එකේ තියෙනවා නේද ඔයාගේ TikTok වල ඒකට විශේෂයෙන් ඔයාලට කියලා බලා ගන්න පුළුවන් විශේෂයෙන් පුතේ Facebook page එක සහ YouTube එකේ මම මේවා දාලා තියෙනවා ඔයාලන්ට බලා ගන්න පුළුවන් මේ ගිය අවුරුදු වල අයියලා කරලා කොහොමද අනුමාන එහෙම ගත්තේ ඒගොල්ලෝ කොහොමද ඒවෙන් ඒගොල්ලන්ට රුකුලක් වුණේ කොහොමද කියන එක ගැන වීඩියෝ පවා දාලා තියෙනවා ඒගොල්ලෝ කියපු බලන්න පුළුවන් ඉතින් ඔයගලන්ට ගන්න ක්‍රමවේදය මම කියන්නම් මේ වෙනකොට පුතේ ලබා දෙමින් පවතිනවා මේ අනුමාන PDF එකක් එක PDF එකක් විදියට තියෙන මේක ඇතුලේ පුතේ විෂයන් කලා විෂය ධාරාව යටතේ විෂයන් 10කට වැඩි ප්‍රමාණයකට අනුමාන කොටස් හදලා තියෙනවා එතකොට උදාහරණයක් විදියට ගත්තාම පුතේ භූගෝල විද්‍යාව ඉතිහාසය සිංහල මීඩියා විෂය BC බෞද්ධ ශිෂ්ටාචාරය නේද ඊට පස්සේ කෘෂි විද්‍යාව නර්තනය ඔයගේ විෂයන් හරිද පුතේ ගණනාවකට අපි අනුමාන ගෙසින් කරලා කොටස් විදියට හදලා එක PDF එකක් විදියට දෙනවා ඒකට සම්බන්ධ වෙන්න තියෙන
විදිහ තමයි පුතේ මෙන්න මේ නම්බර් එක 0.76යි 60යි 73යි 826යි 0.76යි 60යි 73යි 826 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න මේකට පුතේ කෝල් ගන්න එපා WhatsApp මැසේජ් එකක් දාන්න තියෙනවා හරිද මේ නම්බර එකට ඊට පස්සේ තව දැනුවත් කිරීමක් තියෙනවා පුතේ ඕගොල්ලන්ගේ 2025 උසස් පෙළ බැච් එක දැන් හෙට අනිද්දා අපි සමු දෙනවා බැච් එකට ආදරේ ඒ වගේම 26 සහ 27 2026 සහ 2027 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට අපි 2026 රිවිෂන් පටන් ගන්නවා පුනරීක්ෂණ පන්ති ඒ වගේම සිද්ධාන්ත පන්ති යනවා පුතේ ස්පෙෂල් රිවිෂන් එක සහ ස්පෙෂල් තියරි පන්තිය මේ 27 ක්ලාස් එක යනවා ඒකට සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ගේ නංගි ළමයිලා ඉන්නවා නම් ඊට පස්සේ ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් එයාට දැනුම් දීම කරන්න පුළුවන් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න තියෙන්නේ මේ නම්බර එකට පුතේ WhatsApp message එකක් දාන්න තියෙන්නේ 076යි 60යි 73යි 826 නම්බර එකට. හරිද? එතකොට මේ වීඩියෝ එකත් පුතේ ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ අනුමාන ඉල්ලනවා නම් ඒ ගැන හරියට අවබෝධයක් නැත්නම් හරිද? ඒ වගේම YouTube channel එක subscribe කරලා තියාගන්න ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාපුවාම ඉක්මනට දැනගන්න පුළුවන්. ඒක වැදගත්. එතකොට අපේ අනිත් channel වල page වල link ටික මේ වීඩියෝ එකෙන් පල්ලෙන් දානවා. ඒතකොට ඒවට මේ join වෙලා ඉන්න විශේෂ update එකක් දුන්නොත් දැනුවත් කරන්නම්. ඔය විදිහට පුතේ ඔයගොල්ලන්ට දැන් මේ නම්බර එකට මැසේජ් එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට අනුමාන ගන්න විදිය සහාය විස්තර ටික මම ලබා දෙන්නම්. එහෙනම් ඉක්මනට අනුමාන ගැන විශ්වාසයක් තියලා ඔයගොල්ලන්ට අරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. අනුමාන කියන්නේ මොකද්ද? අනුමානයක් කියන්නේ අනුමානයකට. හරිද? ඒකට ඒක මතක තියාගෙන අරන් බලන්න වැඩ ටික කරගන්න. තව ඉතා ආසන්න දින කිහිපයක් තියෙන විභාගයට එහෙනම් හැම දරුවෙක්ටම 2025 උසස් පෙළ ලියන විභාගයට මුහුණ දෙන හැම දරුවෙක්ටම සුබ පතනවා. හැමෝටම විශ්වවිද්‍යාල වරම් ලැබෙන්න විභාගයට හොඳින් මුහුණ දෙන ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඉස්සරහට වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම නිරුවන් සරණයි. ජය වේවා.